මේ ලෝකේ ජීවත් වෙන ඕනෑම මිනිස්සෙකුට ජීවත් වෙන්න අවශ්‍ය කරන විශ්වාස පද්ධතීන් තියෙනවනේ. අපේ රටෙත් අපේ සමාජෙත් එහෙම්මම තමයි. ඉතින් ඒ අනුව අපිත් නොයෙකුත් විශ්වාසයන් ඇතුලේ තමයි ජීවත් වෙන්නේ, ගනුදෙනු කරන්නේ. ඇහැට පේන දේවල් සහ වගේම ඇහැට පේන්නේ නැති දේවලුත් මේ අපේ විශ්වාස පද්ධතිය ඇතුලේ තියෙනවනේ. ඒවෙන් අපි වැඩියෙන්ම බය ඇහැට නොපෙනෙන, අතට අහුවෙන්නේ නැති භෞතික නොවන දේවල් වලට තමයි. කොටින්ම කියනවා නම් අපිට තේරෙන දවසේ ඉඳලා මරණින් පස්සේ යන තැනක් ගැන ඒ වෙනුවෙන් අපි හිතමින් ජීවත් වෙනවනේ. ඒ කියන්නේ අපායයි දිව්‍ය ලෝකයයි. කට්ටියක් එකපාරකින් නිවන් යන්න හදනවා. අනිත් කට්ටිය තවත් පාරකින් ස්වර්ගයට යන්න හදනවා. ඇත්තටම මේ යුගයේ මිනිස්සු කියන්නෙම තාර්කික මිනිස්සුනේ. ජීවත් වෙන්න නම් ආර්ථිකයත් එක්ක හැප්පෙන්නම වෙනවා. පොරබදන්නම වෙනවා. අඩු වැඩි වශයෙන් අපි හැමෝම ආත්මරාගීනේ. ඒ කියන්නේ අපි වැඩිපුරම ආදරේ අපිට. මම මේ කියන්නේ වචන ඇතුලේ නෙමෙයි. ඉතින් ඒ වගේම ඉගොස්ටික්. කවුද අකමැති පරිභෝජනයට? අවශ්‍ය, අනවශ්‍ය, අත්‍යවශ්‍ය මේ ඕනෑම දෙයක් අපි පරිභෝජනය කරනවානේ. අපි කැමතිනේ මේ හැම දෙයකම. ඉතින් ඒ අනුව අපි ලිංගිකත්වයට කෑමටයි තමයි වැඩිපුරම කෑදර. කාට හරි හිතෙන්න පුළුවන් මේ තත්වයන් ඉතින් ස්වභාවිකයිනේ කියලා. මිනිස්සු සෝබාදාමෙන් වෙන් වෙලා ගොඩක් කල සෝබාදාමට එරෙහිව මේ වෙද්දි සෑහෙන දුරක් ඇවිල්ලා ඉවරයි. ඉතින් ඒ නිසා ඒක ස්වභාවය කියලා කියන්න කොහෙත්ම බෑ තමයි. ඇත්තටම ස්වභාවයට වඩාත්ම ළඟ වෙන්නේ මිනිස්සුන්ට වඩා සත්තුයි. සත්තුන්ට තමයි ඒව තාම ස්වභාවික. මේක සංස්කෘතිකයි. මිනිස්සුන්ට මේවා සංස්කෘතිකයි. ඇත්තටම මේ සංස්කෘතික ආර්ථික මිනිහා කියන්නෙම ධනවාදයේ විසින් නිර්මාණය කරලා ප්‍රබන්ධව ගොඩනගපු මිනිහා තමයි. ඒ ගොඩනැගීම තමයි. මේ තමයි මේ ක්‍රමයේ සාමාන්‍ය මිනිසා. ඉතින් ඒ නිසාම අපට අවශ්‍ය, ඒ නිසාම අපට අව්‍යාජ මිනිස්සු නම් මුණ ගැහෙන්න විදියක් නැහැ. ඒක ඉලීසියෙන් මුණ ගැහෙන්නේ නැහැ. ඉතින් මේ ආත්මාර්ථකාමී බොරුකාර මිනිහා තමයි මේ ධනවාදී සමාජයේ අපි දියුණුම මිනිහා කියලා කියන්නේ.